බලමු ඉංග්‍රීසි ලෙසන් එකේ අර්ථය phrases කියන්නේ වාක්‍ය ඛණ්ඩ. වාක්‍ය ඛණ්ඩයක් කියනු වාක්‍යයක එකට ක්‍රියා කරන නමුත් විෂයක් හෝ ක්‍රියාපදයක් අඩංගු නොවන වචන සමූහයකි. බොහෝ විට වාක්‍ය ඛණ්ඩ භාවිතා කරන්නේ පුද්ගලයන්, දේවල් හෝ සිදුවීම් පිළිබඳ විස්තර කිරීම සඳහාය. A phrases is a group of words that works together in a sentences but does not contain a subject or a verb. Often phrases are used for descriptions of people, things or events. කර්ල් කොණ්ඩයක් තියෙන කෙනා ලසිත් මාලිංගයි. The man with curly hair is ලසිත් මාලිංග. ඔහු සිනාමුසු මුහුණින් ගීත ඉදිරිපත් කළේය. He performed the song with a smile on his face. ඒක නෙවෙයි by the way. මුල සිට අගට. From A to Z. Tick and tick. Little by little. මම හිතන හැටියට as I think. අපි දිනදා ජීවිතේදී I our day to day life. ඒ තමයි වාක්‍ය ඛණ්ඩ